දුරු තුරු වදුලේ තියුණු කටු අතරේ ගීය ඇහෙද්දී අපට හැඟෙන්නෙම පෙම්වතිය පිළිබඳව ආදරවන්තිය පිළිබඳව ගායන ගීයක් වගේ. හැබැයි මෙහි අරුත විමසුවම ඊට එහා ගියපු ඉඳුරාම වෙනස් යථාර්ථයක් ගැබ්වෙච්ච ගීයක්. මහාචාර්ය කාලෝ පොන්සේකයන් තමන්ගේ දුවගෙන් ලද ප්‍රහර්ෂණය මේ ගීයට ගැබ් කරනවාදෝ කියලා හිතෙනවා. මේ ගීය පුරාවටම කියවෙන්නේ තමන්ගේ සුරතල් දියණියකගෙන් ලද චමත්කාරය. පීතෘවරුන් පිළිබඳව දියණිවරුන්ගේ හදවතේ තියෙන්නේ ගැඹුරුම සංකල්පයක්. මහදේ රන් සුමුදේ ඔබ තබලා නිරන්තරේ රැකගනිමි පුමුදුවලා. මේ පීතෘවරය කියනවා දරුවගේ සෙනෙහස මහදේ රම් සුමුගේ තබලා හදවත නැමති රත්තරම් කරඬුවේ බහා මේ ආදරය සුරකින බව. මොකද ඔය දෝනිලා කසාද බැඳලා වෙන් වෙලා ගියාට පස්සෙත් තම තාත්තා ගැන තියෙන ලොකු විශ්වාසයක්. මේ ලෝකේ තාත්තා ඉන්නව නම් තමාව තනි වෙන්නේ නැහැ කියන විශ්වාසය දුවරුන්ගේ හදවතේ තියෙනවා. මේක එහෙම ගීයක්.